boys and girls අදත් වෙල්කම් බැක් කියලා වෙලගන්න කට්ටිය X2FF YouTube channel එකට ඔන්න මචං අද වීඩියෝ එකෙන් කරලා තියෙන මොකක්ද කියලා උඹලා thumbnail එකෙන් දකින්න ඇති අද මචං thumbnail එකේ බලු වැඩ කරලා CS up කරගන්නේ මෙහෙමයි කියලා මචං මේක බලු වැඩක්ම නෙවෙයි බලු වැඩක්ම කිව්වට සාමාන්‍ය මේ ගොඩ කඩේ කරන එකක් අපි අති සාර්ථක විදිහට CS rank up කරගන්න ඉතින් උඹලාට කියන්න යන්නේ මචං මන්න මේ දවස්වල exam ඉඳ වැඩි game එක පැත්තේ වෙන්නේ නැහැ මචං ගහන match එක හරියට ගහන දා බලන්න ඕන ගන්නේ CS වල CS master එහෙම නැත්නම් grand master එහෙම නැත්නම් heroic හරි මේ ලේසියෙන් ගහ ගන්න පුළුවන් විදිහට දෙගෙන අද වීඩියෝ එකෙන් ගෙනාවේ මචං මේ විදිහට උඹලා CS up කරොත් මචං වැඩි කිසිම මහන්සියක් නැතුව විනාඩි 5ක් වගේ කැටි කාලයකින් CS rank up කරන්න පුළුවන් මචං හරි මචං මම ඒක proof එකක්ම පෙන්නන්න අපි යමන් දැන් history වලට කටි ඔන්න අපි දැන් මේ විදිහට යන්නේ match එක බලන්න හරිද මේ match එක play කරමු අපි ඉඳන් යන match එක play කරන්න පෙන්නන්න ඔබට හරි මචං මේ මචං හැකියාවෙන් ගහ ගන්න නෙමෙයි මේක කපඩි පොඩි කපඩියක් තමයි මචං කරන්න තියෙන්නේ මම බලන්න අපි දැන් මේක රෙකෝඩින් බලමු අපි ඒකට ස්පීඩ් එක වැඩි කරලා බලමු මම මේක උඹලට ගේන්න කලින් මම මචං 7000 බැලුවා හරිද උඹලා දන්නා මම ඕනම දෙයක් උඹලට ගේන්න කලින් 7000 බලන්න අපි මුල් ටික චුට්ට ස්පීඩ් එක වැඩි කරලා බලමු අද බලාගෙන උඹලටත් එපා වෙනවා මේ කියන්න මටත් එපා වෙනවා මචං මගේ වීඩියෝ ගොඩක් උඹ බලන්න එහෙම බලන්න නැති උන්ගේ නම් මේ බලන්න මොනවද වෙන්න ඕනේ මොකක් හරි නරක වැඩක් වෙන්න ඕනේ හරිද බා හරි වීඩියෝ බලන්න නැති උන්ගේ අස්සරි පොට්ට වෙන්න ඕනේ දැන් මේකේ පළවෙනි මැච් එක මේ අපි කිව්වේ රෂාමාලියට ගිහිලා චුට්ටක් අර එනිමිත් එක්ක යාළු වෙන්න අපි ගහන්නම් කියලා මචං හරිද මේ විදිහට මචං අපි මැච් එක ගහනවා හරිද උඹට චුට්ට ස්පීඩ් එක වැඩි කරලා වෙන්නන්න ස්පීඩ් එක වැඩිද මන්ද බා මේක නම් මචං අපි ඉල්ලන්නේ කෑ මචං බොරු කියන්න ඕනේ නෙමෙයි පළවෙනි මැච් අපේ දැන් යනවා එනිමින්ද හරි මචං ඔන්න ඔය විදිහට අපි කොල්ලට යාළු වෙලා හිටියා එනිමිත් හීල් කරා අපි හීල් කරාද මං ගොඩාම ගියාර මේ පිස්ටලයක් අරන් ගහන්න ගියානේ බා ඒක අපරාධ මචං හරිද දැන් මෙහෙමයි මචං පේනවනේ මේ ආතල් එකේ යාළු වෙලා ඉමෝට් දදා ඉන්නවා මචං හරිද මම වීඩියෝ එක රෙකෝඩ් කරගත්තේ මේ හරියට විනාඩියක් තියලා බලලා හරිනම් බලපන් විනාඩි 5ක් අත යනවා තියලා මැච් එක ඉවර වෙන්න ටක් ගාලා බලලා රෑන්ක් අප් කරන්න ලේසි විදියක් තමයි මචං උඹලා ගොඩක් ටයිම් ගාන CS එක එපා වෙනවා සමහර පැය 5-6 CS ගහලා අප් කරගන්න තරු 10ක් කියලා ඊට මේජ කොච්චර හොඳද කියලා බලන්න මේ චුට්ටක් බලන්න මම කල්සි මේ උඹලට කියන්න හරි වීඩියෝ චුට්ටක් මේ කල්සියෙන් පල්ලෙහා බලපන් හරිද මේ පුකට ගැවුවා මේ පේනවනේ ඔන්නම ගහන්න තියෙනවා මචං හරිද පේනවනේ පළවෙනි මැච් අපි ඔක්කොම කරනවා ඉතින් මන් තමයි මැච් එක ගැහුවේ ගැම්මට බෑ බා පේනවනේ ආය මරාගෙන මැරුණා මැච් එක ආයේ අපිට පේනවනේ කලින් ඔන්න වදායි මචං හරිද ලේසියෙන්ම මේ ගහ ගන්න පුළුවන් මැච් එක පේනවනේ දැන් අර එනිමි ටික හිතන්නේ අපි යාළු වෙන්න යනවා කියලා හරිද මචං ඒත් මචං අපි වෙපන් අරන් යන්නේ මේ උඹලා හිතන්නේ යා මෝඩ එනිමි ටික සෙට් වෙලා කියලා මොකද සෙට් වෙලා මෙහෙම තමයි හරිද ෆීමේල් කරක්ටර්ස් දාගෙන මචං තිසු කිය ජර කොල්ලෙක් කියලා ගෙස් කරන්න තමයි මාරිනේ මචං මේ චුට්ටක් බලන්න මම මේ චුට්ටක් මේ ෂේප් එකේ මේ වීඩියෝ එකේදීම හරිද මේ කලිසම යට බලන්න කොල්ලොන්ට කියන්නේ මචං ඉමෝට් එකම දාන්න තියෙන්නේ හරිද වැඩේ හරි ගියේ නැත්තම් වෙපන් ගන්න නැතුව හරි ඊළඟ රවුන්ඩ් එක ඵලයන් ඔන්න මචං පට්ට මාදා සීන් එකක් තමයි මේ පුළුවන් නම් මේ බලවන් මචං අපේ කඩේ ආතලෙන් ඉමෝට් දාලා ඉතියා මේ අපේ මේ ස්නයිපර් ගහන්ටා මචං මේ අපේ රෂ මල්ලි හරිද මේක ගොනා ගම කෑවා ස්නයිපර් කරන් ගාලා පස්සේ එනිමිත් අතින් ගහන්න පටන් ගත්තා මචං ඒක නැත්තම් අපි ලස්සන වීඩියෝ හදාගන්න තිබා මචං මේ අපේ රසමල්ලි කරා වැඩේ බැරි උනේ පොර මේ ස්නයිපරයක් කරන් ආවා අපරාධ මචං ලස්සන කි මම මේක යාළු වෙන්න ගියේ මම මේ යාළු වෙන්න ඉඳලා ගන්න කියලා ගත්තා පස්සේ මම P9 ට කියලා ගන්න ඉත බලපන්කෝ සෙට් එක මට ඇරියවා අන්තිම මැච් එක දෙනින් ගියා එනිමිති මොඩ් දැම්මවා අපරාධ මචං ලස්සන ගහන තිබ්බ මැච් එක අපේ රසමල්ලි තමයි මැච් එක විකුණාවේ මචං හරිද අපේ මචං ගිල් ටෝර්නමන්ට් එකක් තිබ්බා වීඩියෝ එක බලන්න නැති කටියට බලන්න බලන්න මචං ගැම්මඩ ඒකත් එහෙම තියලා ඒක ලංගේ ප්‍රයිස් ෆුල් එකක් දීලා ඉවරයක් කළා දැන් මචං ඉස්සරහට මේ වගේ ටූර්නමන්ට් ඕන නැති අනිවාර්ය වීඩියෝ වලින් කමෙන්ට් එකක් දාන්න ඵලයන් මචං මම වීඩියෝ ස්පීඩ් එක මේ ගන්නට වගේ තියන්න මචං හරිද ඔබ අනිවාර්යෙන් මේ වීඩියෝ බලන්න කී විදිහට කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න ඵලයන් හරිද මෙයාගේ වීඩියෝ වල views එන්නේ නැති වුණාම මටත් මචං වීඩියෝ ගේන්න එපා වෙනවා මම මචං බැලුවේ අප්කමින් ටයිප් එකෙන් වීඩියෝ එක දාලා යන්නේ කොච්චර අප්කමින් ගෙනාවද උඹලා බලන්න නැති හින්දා තමයි මම අප්කමින් ගේන්නේ නැති වීඩියෝ හරිද මචං මේ මැච් එක අපේ උන් බල් වගේ කෑවා හරිද පස්සේ අන්තිමට මං විතරයි තරුනේ ඊට පස්සේ මම බැලුවේ මේකේ අන්තිමේ යාළුවෙ ඉඳලා මචං හරිද මම මකුල දාලා ගහන්න ගියේ පස්සේ බැලුවා යාළු වෙන්න පුළුවන්ද කියලා තාමත් ඒත් බෑ මචං එනිමි අපි හිටපු තරම් ගොබ් බෑ එනිමි චුට්ටක් මොලේ තියලා එනිමි චුට්ටක් මොලේ තියෙන ඉඳන් මේ එනිමි මේ මැච් එක ගහගත්තා මචං හරිද ඊට පස්සේ මේ මැච් එක අපේ සෙට් එක ගහන්නම් කියලා ගියේ බලමු ඉතින් අන්තිමට මොකද වෙන්නේ කියලා අන්ත අපේ උන් තමයි මං තමයි ගැම් මැල්ලුවේ බං බොරු කියන්න ඕනේ නෑනේ ඒක තනිකර ගෞරවෙන්නට මට අපේ උන් කෑවට පස්සේ මං තමයි ගැම් මැල්ලුවේ ඔන්න බලපන් මම මේ තමයි කිල් වලට මාරු විතර කෑ දෙනවා හරිද සට පට ගාලා කිල් කරන් දාන් ගියා ගැම්මට හේස් එකක් ගහන්න ගියා පැනන ගියේ මැච් ඉවරෙදි දා දන්නේ හේස් එක ආයේ මට නෙමෙයි කියලා හරිද අනතින් දැන් කැතව වැඩේ උනේ බා
එතන හේස් එකක් ගහන්න කියලා ගියා අන්තිමට හේස් එක නැති වුණා මචං. අපි මේ මැච් එකට කලින් ගහපු මැච් එක නම් මේ අපිට මීට වඩා හොඳට කට්ටිය රවට්ටලා ගහ ගන්න පුළුවන් වුණා මචං. ඒත් මචං මේ කට්ටිය රවට්ටලා ගහ ගන්න පුළුවන් වුණාට මචං මේ මැච් එක මේ රෙකෝඩ් එක හොයාගන්න යන්නේ නැහැ මචං. මම ඒක මේ මැච් එක නෑ අපි දැන් මේක ස්පීඩ් එක වැඩි කරමු මේ මුල් ටිකේ. තාමත් ඉවසන්න එන්නේ අවසන් මැච් එකේ මට මේ තේනවා කිල් නෑ හරිද? කිල් නෑ ඉතින් වින් එක ගන්නවා. මේකේ මචං මේ අපි සෙට් එක කරේ මාව වටේ ආපේක බා. මේ පෙට්ටිකාව එනිමින් වගේ පෙට්ටිකාවක් දැන් අදට මේ අර හින්න ගියා මෙහෙ ඉන්න ගියා අන්තිමට මේ එනිමි කොහෙවත් නැහැ මචං. හරි එතක අපේ උන් ටික එනිමින්ට ගහලා බා. අපේ උන් එක බෑනේ බා. පේනවනේ මම යද්දි අපේ උන් ගහලා ඉවරයි. මට ගහන්න දෙයක් ඉතුරු කරේ නැහැ. බලම අන්තිමට මෙච්චර ඩැමේජ් කරලා ලස්සනට කියලා පන්නප් විදිය. කියලා ආවනේ. හරි මචං පේනවා ඉතින් ලස්සනට මේ මැච් එක බෝයක් ගහගත්තා මචං. උඹලාට මොකද්ද කියන්න තියෙන්නේ මහන්සිලා CS කරනට වැඩිය මේකේ පොඩි කබඩි වැඩක් කරලා පුළුවන් නම් CS මැච් එක ගහ ගන්න පුළුවන්. බලමන් මචං හරිද ලංකාවේ ගොඩක් ඉන්නේ ගොන්නුනේ බං හරිද? ලංකාවේ ගොන්නු අතර මොලේ තින දෙතුන් දෙනෙකුත් ඉන්නව නැතුව නෙමෙයි ඉතින්. මම නෑ කිව්වේ නෑ. හරි මචං එහෙනම් වීඩියෝ එක ඉවරනකම් බලලා හැමෝටම තෑන්ක්ස්. එහෙනම් මේ අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාලා දාන්න බලයන් මචං. එහෙනම් කොල්ලෝ අපි ගියා.